Hello friends, කොහොමද ඉතින්? අද අපි ගෙනල්ලා තියෙන්නේ Endless Nightmare 2 එක. මැගී හොස්පිටල් එකේ තමයි සොයන්න තියෙන්නේ. සොයන්න කියන්නේ මේකත් හොල්මන් කියන්නේ Endless Nightmare 1 එකේ දෙවෙනි කතාව තමයි මේ කියන්නේ. හරිද? මේකේ යන්නේ හොස්පිටල් එක කතාව සිද්ධ වෙන හොස්පිටල් එක අපිට ඉන්න පොලිස් කාර්යම තමයි පළවෙනි එකේ ඉන්න එක්කනම තමයි මේකෙත් ඉන්නේ. Hi friends, මේ ගේම් එක MB 320 ගානක් මට වෙනතුක විදියට. ඔව් MB 320 ගාන. ගේම් එක මේ විදියට මුලදී පටන් ගන්නවා. එතකොට අපිට නර්ස් කෙනෙක් හම්බ වෙනවා හොස්පිටල් එකේ වැඩ කරන. එතනදී අපිට පොඩි විස්තරයක් කියනවා. ඊට පස්සේ අපිට මේ දොර ඕපන් කරලා යන්න තියෙනවා මට සිරි. මේ හරි මේකේ ඉන්නේ නිකන් අර සොම්බිස්ලා වගේ. හරි සොම්බි කිව්වට අර දෙන්න මැරුව විතරයි මේ මොකෙද්ද. හරි අර මේ මෙතන හිටපු මිනිස්සයා නේද? අඩෝ උට කොච්චර තිබ්බත් දෙන්නේ නැහැ බා. මේ මට මූදක් ඉත්ති මතක් වෙනවා මචං මේ ෆිල්ම් එකක්. හරිද? ඒ ෆිල්ම් එකේ නම මතක නැහැ. ඒ ෆිල්ම් එකෙත් මචං හොස්පිටල් එක සීන් එකක් යන්නේ. ඒකෙත් මේ වගේ රාක්ෂයෙක් ඉන්නේ මචං. හරිද? ඒ කියන්නේ හොස්පිටල් එක ගිනි ගන්නවා. ඊට පස්සේ මේ ඒ රාක්ෂයා මේ හොස්පිටල් කොහමත් මේ වගේ තමයි මේ ස්ටෝරිය යන්නේ. ඒකින්න මේන් කැරක්ටර් කොහම හරි ඌව මරලා එහෙම සීන් එකක් තමයි යන්නේ. හරිද? මට නම් මතක නැහැ ෆිල්ම් එකේ. මට මේ ගේම් එකේ සීන් එක එද්දි මතක් වුණේ මේ ෆිල්ම් එක. හරිද? ඒ පාර මොකක්ද වෙන්නේ? අඩෝ ඔන්න ගයිස් ගේම් එක පටන් ගත්තා. ගේම් එක හරියටම පටන් ගත්තේ දැන් තමයි. හරි යාළුවනේ මේ අපිට මේකේ 1 එක ප්ලේ කරපු හින්දා ඒක ඇත්තටම පට්ට අමාරු ගේම් එක. 1 එකත් අමාරුයි. මේ ඒ හින්දා අපිට මේ 2 එක ප්ලේ කරන්න එච්චර අමාරු වෙයි කියලා මම හිතන්නේ. හරිද? අපි 1 එක ප්ලේ කරපු හින්දා 2 එකෙත් ඇත්තේ ඒ වගේම ස්ටෝරියක් කියලා මම හිතනවා. මම දන්නේ නැහැ මේකේ ස්ටෝරිය ඇත්තටම මොකක්ද කියලා මම දන්නේ නැහැ. අපි ප්ලේ කරලම බලමු මේකේ ස්ටෝරිය කොයි වගේ එකක්ද කියලා. මේකේ නම් මං පාර්ට් විදිහට තමයි ගේන්න බලන්නේ. හරිද? හරි අපිට අරගේ වගේ මේ පොඩි ගන්නයක් එහෙම හදාගන්න පුළුවන් වෙන්නේ මට හිතෙන්නේ. ඒ කියන්නේ මට මේ පිස්ටල් එකක් මං හිතන්නේ හම්බෙයි. ඊට පස්සේ ඒකට බුලට් නම්මනම් එක කෑලි බෑලි හදාගන්න අර ටේබල් එක තමයි අපිට පාවිච්චි කරන්න තියෙන්නේ. මේ මොකක්ද කියේ මේ අපි 1 එක ප්ලේ කරපු හින්දා මම හිතන්නේ මේක ඇත්තටම ප්ලේ කරන්න අමාරුයි කියලා. හරිද? මේකේ ස්ටෝරිය කොහොම වේද කියලා නම් දන්නේ නැහැ ඇත්තටම. අපි ප්ලේ කරලා බලමු කොයි වගේ වෙයිද මොනවා වෙයිද කියලා. 1 එකෙත් මේ වගේ සීන් එකක් මතකයි මට අර පොඩි කෙල්ල පළවෙනි පාරට හම්බෙද්දී. අඩෝ මේ අවුල නැහැ. හොල්මනක් නම් ආවේ නැහැ. මුගා මොන හරි ගන්න. හරි නයිෆ් එකක් ගන්න තියෙනවා ෆ්‍රෙන්ඩ්ස්. අපිට මේකේ නයිෆ් එකක් හම්බෙන්න මුලින්ම. මට හිතෙන්නේ මේකේ මානසික රෝලක්. හරිද? මානසික රෝගීන් ඉන්න රෝහලක්. ඒකේ වෙච්ච මොකක් හරි සීන් එකක් තමයි මට හිතෙන්නේ මේ තියෙන්නේ. ඒක විසඳන්න වෙන්නදී අපිට තියෙන්නේ. ෂූට් කරන්න කියලා නේ කියන්නේ. ෂූට් කරන්න මොකෙන්ද බා? මේ දොරවල් මුත් අරින්න දෙන්නේ. අඩෝ හරි යාළුවනේ මේකේ ටැලන්ට් නම් මොනන් තියෙනවා. ටැලන්ට් අප් කරගන්න තියෙනවා සීන් එකක් තියෙනවා ෆ්‍රෙන්ඩ්ස්. මේ සර්වයිව් තියෙනවා, ෆයිට් තියෙනවා නම් මොන සෙට් එකක් තියෙනවා. අනික මේක සේව් දාගන්න පුළුවන්. හරිද? අපිට ගේම් එක අපි සේව් දාගමු. මේ
අපේ පළවෙනි ගේම් එකේ නම් මට ඒ කියන්නේ පළවෙනි ගේම් එකේ හම්බුන්නේ නැහැ සේව් දාන්න. කොහොමත් අපිට අවස්ථා 3ක් එකේදී දුන්නා මේ ඒ තුන බැරි වුණාම ආයෙ මුලින් ඉඳලා තා ප්ලේ කරන්න වෙන්නේ. මේකේ කොහොම වෙයිද දන්නේ නැහැ. මට හිතෙන්නේ සේව් දෙන හින්දා එහෙම අවස්ථා ටිකක් නැති වෙයි. හරිවෙන්ස් අපේ මේ හොස්පිටල් එකේ පොඩි සැලැස්මක් වගේ හම්බුණා සිතීමක් වගේ. හරි යතුරක් හම්බුණා මේ ත්‍රිකෝණාකාර යතුරක්. හරි ෆ්‍රෙන්ඩ්ස් මේකේ හින්ට් එකක් ගන්න පුළුවන් අපිට හරිද? පළවෙනි එක ෆ්‍රී දෙනවා අපිට ඊට පස්සේ හින්ට් ඒ කියන්නේ පොඩි අයිඩියා එකක් ගන්න පුළුවන්. මේ ආය වීඩියෝ එකක් බලලා තමයි ඒක මේ කියන්නේ හොයාගන්න බෑ න වීඩියෝ එකක් බලලා අපිට එකක් ගන්න පුළුවන්. හරිද? එහෙම ප්ලේ කරලා වැඩක් නැහැ. අර අමාරු අවස්ථාවක් ආවොත් ප්ලේ මේ එකක් කරාට අවුලක් වෙන්නේ නැහැ. එහෙම නැත්තම් හැම වෙලාවෙම ඒක දීලා කරන්න කිසි මේ ආතල්යක් නැහැ ගේම් එකේ. පිස්ටල් එකක් තියෙනවා. පිස්ටල් එක අඩු අදිසියට කොහෙවත් තිබ්බේවා. ෂිට් මැරෙන්නේ නැහැ. ඔඩෝලෝ මීරා යෝගිවා. හරි ෆ්‍රෙන්ඩ්ස් මේ අපිට පිස්ටල් එකක් හම්බුණා. පිස්ටල් එකේ බුලට් 7යි තියෙන්නේ. ලෝඩ් 2ක් තියෙනවා. අය නයිෆ් එකක් තමයි තියෙන්නේ. ඊටු වෙපන් ටික පස්සේ හම්බෙයි කියලා මං හිතනවා. නැත්තම් ඒ ටික තියෙන්නේ නැහැ නේ. අතන මොනවද දිලිසෙනවා. පිස්ටල් ඇමෝ ටිකක් හම්බුණා. ඇමෝ 2යිද කොහෙද හම්බුනේ. අඩුම 30ක් වගේ හම්බ වෙනවා නම් එකකින් මරුනේ. එහෙම වුණොත් නම් ෂේප්. හරි ෆ්‍රෙන්ඩ්ස් ආයේ මේ කාමරේ ගන්නත් මොකුත් නැහැ. හරිද? මේක නෑ කියන්නේ අපිට ඊළඟට සර්ච් කරන්න තියෙන්නේ ඊළඟ කාමර ටික තමයි. අපි මේක ඕපන් කරන්න මොකක් හරි යතුරක් ඇතිනේ. මේකට ගිහිල්ලා බලමු ෆ්‍රෙන්ඩ්ස්. අය ගන්නත් බෑ මේක ඕපන් කරන්නත් යූස් තිබ්බා නෑ ඒක යූස් දුන්නාට පස්සේ මචං මේ රතු පාටින් පෙන්නන්නේ ඒ කියන්නේ අපිට යන්න තියෙන ඒවා හරිද? ඒ කියන්නේ සර්ච් කරන්න තියෙනවා. අරවා සර්ච් කරලා ඒ කියන්නේ කම්ප්ලීට් කරලා ඉවරයි ඒවා සර්ච් කරලා. රතු පාටින් පෙන්නන ඒවාට තමයි අපිට යන්න තියෙන්නේ. අපිට යන්න තියෙන කාමරේට ඒ කාමරේට යන්න අතුරක් මොකක් හරි ඕනි මචං. හරි ක්ලේම් කරන්නත් තියෙනවා මේ වගේ. මේ ඇනවලින් තමයි මචං උණ්ඩ එහෙම හදන්නේ. හරිද? ඒව පාක්ද කොහෙද ඕනි මන් දැක්කා. හරි කාෆ් කරගන්න තියෙන ඒව පහකින් අපිට හදන්න පුළුවන් එක බුලට් එකයි. හරිද? මේ ඒව පහක් යනවා එක බුලට් එකකට ඔය. අඩ මේක ටිකක් අමාරුයි. හරිද? එතකොට අමාරු වෙන සින්නයක් තියෙන අපිට මේ පිස්ටල් එකේ බුලට් එනටම වටිනවා මචං. ඒක නාස්ති කරගන්න වෙන්නේ. හදිසි අවස්ථාවක් ආවොත් විතරක් අපි පාවිච්චි කරමු ඒ ටික. අපිට මේකේ කොහෙවත් හොයන්නත් නැහැ මචං බඩු මොනවා. හරිද? අර කාමරේට තමයි යන්න තියෙන්නේ. ඒ කාමරේට මොකක් හරි ආව නේද මචං රවම. අය කියලා දෙන්න මේ ගිනි නිවීමේ උපකරණයක් වගේ. පිස්ටල් එකේ මොකක්වත් වෙන්නෙත් නෑ මචං. මේ පොඩි අයිඩියා එකක් තියෙනවා මේ පිස්ටල් එකෙන් තියලා බලමු. අන්න හරිනේ. හරිනේ බම් මේ ෂූට් කියලා තිබ්බා නේ මේකේ. මට නිකමට හිතිලා වෙඩි තිබ්බේ මචං. ඇත්තට වෙඩි තියලා තමයි මේක අරින්න තිබිලා තියෙන්නේ. මුවත් කිල් කරමු ෆ්‍රෙන්ඩ්ස්. අඩෝ ගෙට උණ්ඩ 3ක් යනවදවා. උණ්ඩ 3ක් ගියොත් නම් වහක් හොඳේ. මේ උණ්ඩ 3ක් එකට ගියොත් මචං අපිට යන්නම අමාරු වෙනවා හරි වැඩේ. එක උණ්ඩේ ෂේප් වෙන්න තියෙනවා නම් වටිනවා.
මේ උඹ 3ක් යනවා කිට්ට ගහන්නව. හරි මොකක් හරි කාඩ් එකක් හම්බුණා සිකියුරිටි කාඩ් එකක්. මට හිතෙන්නේ මේ දොරවල් ඕපන් වෙන්නේ ඒ සිකියුරිටි කාඩ්. හරි. අපි අර ඉස්සරහ දොරට මේ ඒ සිකියුරිටි කාඩ් එක මම හිතන්නේ ඕනි වෙයි. හරිද? සමහර විට ඒ දොර අරින්න තියෙන ඒ සිකියුරිටි කාඩ් එකෙන් වෙන්න පුළුවන්. මෙතනක් තියෙනවනේ දොර. අපි අර කාඩ් එක යූස් කරලා මේ දොර අරින්න බලමු. හරිද? මෙතන කාඩ් එක කී කාඩ් එක හරි වෙස් දොරක් කරුණා. හරිවෙන්ස් අපිට දැනට මේ වෙපන් දෙක විතරයි තියෙන්නේ. හරිද? මේ වෙපන් දෙකෙන් තාම මොකක් හරි ෂේප් එකක් කරන්න වෙන්නේ. අපි සෙකන්ඩ් ෆ්ලෝර් එකේ ඉන්නේ. ඒකේ දොර ඕපන් වෙන්නේ නැහැ. කියන්නේ අපි තර්ඩ් ෆ්ලෝර් එකට ගිහින් බලමු ෆ්‍රෙන්ඩ්ස්. හරි තර්ඩ් ෆ්ලෝර් එකේ ඉන්නේ. ඒකේ දොර ඕපන් කරලා බලමු. ඒක ලොක් හරිද? අපි ඊළඟ ෆ්ලෝර් එකට යමු ගයිස්. මේ කොහොම හරි දොරවල් දෙයක් දැන් ලොක් නේද? අපි මේකටත් යමු ෆ්‍රෙන්ඩ්ස්. ඒ තුනත් ලොක් ඔය. අපි 4 මොකක්ද මචං මේ උනේ? මේ 3 වෙනි ෆ්ලෝර් එකේ මේකට වෙඩි දියලත් හරියන්නේ නැහැ. මේ 3 වෙනි ෆ්ලෝර් එකට යන්නේ 3 වෙනි ෆ්ලෝර් එකේමයි අපි කැරගෙන්නේ ඔයි. දැන් මචං 4 පාරක් විතර ආවා නෙමෙයි. හරියන්නේ පල්ලෙහාට යමු පල්ලෙහාට. නෑ. ඒක ඕපන් වෙන්නේ නැහැ. අපි සෙකන්ඩ් ෆ්ලෝර් එකද? නෑ ෆස්ට් ෆ්ලෝර් එකේ අර කාමරේ පොඩ්ඩක් ඉන්න. මේ අපි අර පටන් ගත්ත දැනම කාමරේ නේ. අඩ වෙනස් වෙලා බං ඔක්කොම. හරි. ටැප් අපේ මේ අපේ පිස්ටල් එක අප්ඩේට් කරන්න පුළුවන්. හරිද? මෙතනට ඇවිල්ලා. හරි මචං අපිට වෙපන් එකක් හදන්න නෑ. අපේ මේ අප්ඩේට් කරන්න පුළුවන් ගන්න. හරි යාළුවනේ මේ මොකක්ද ඒ පාර පොලිස් බැජ්ජයනේ. පොලිස් බැජ්ජය ගත්ත හරි තාමුණොත් නෑනේ ගන්න. මේක ෆ්‍රී නේ තියෙන්නේ. හරි මේ මොකක්ද ක්ලිම් රේවන්. හරි මේ අටෝ මේ කාමරෙන් කාමරයට ඇති වෙනස් වෙනවනේ බං මේක එකපාරම දැන් මේ කොයි තැනකට පාත් වෙලා තින්නේ. අඩෝ උන්ද 3ක් යනවා කොහොමවත් මචං කෙට්ට. හරිද? ඒ හින්දා ෂේප් එකේ ගහන්න තියෙන්නේ. මොකද අපිට උන්ද හම්බුනේ දැන් තව 5යි තියෙන්නේ නේ. අපි ඉක්මනට සර්ච් පාරක් දාමු ෆ්‍රෙන්ඩ්ස්. අපේ වෙලාවත් හරි 4ක් හම්බුණා. ඉක්මනට අපේ වෙලාවත් යනවා ෆ්‍රෙන්ඩ්ස්. ඒ හින්දා අපි ඉක්මනට ප්ලේ කරමු මේ ටික. අපි දැනට කාමර සෙට් එකක්ම සර්ච් කරලා තියෙන්නේ. තව එක CT ස්කෑනර් කාමරේ විතරයි අපිට ඕපන් කරන්න තියෙන්නේ. හරිද? ඒක ඕපන් කරන්න යතුරක් ඕනේ මම හිතන්නේ. මේ කොහේ හරි ඇති බම් මොකක් හරි දෙයක්. කෝප්පයට නැහැ. කෝප්පයක් කරන් තේ බොන්නේම. මෙතන මොකක් හරි ලෙට එකක් තියෙනවා නේද? ලෙට එක එච්චර වැදගත් වෙන්නේත් නැහැ කියලා හිතනවා. මේ උන් එක්කනේ මම මුකුත් කටෝ. මං හිතුව මාව දැක්කා කියලා. මේ මූව එක උන්නෙන් මරන්න බෑ බා. උට හරි ඌව දෙකකින් මැරුවා. හරිද? එහෙම වුණොත් මචං මුන්ගේ ඔළුවටම තමයි ටාගට් කරන්න වෙන්නේ අපිට. මොකද එකක් හම්බුණා ෆ්‍රෙන්ඩ්ස්. ඒවත් වැදගත් වෙනවා. මේකේ හම්බෙන හැම දෙයක්ම වැදගත් වෙනවා. හරිද? අර වන් එකේ වගේම තමයි හෝම් එකේ වගේම. ඒ කියන්නේ
නයිට් මෝඩ් 1 එකේ වගේ තමයි හම්බෙන හැම රෙද්දක්ම ගන්න ඕනි ෆ්‍රෙන්ඩ්ස්. හැමදේම වටිනවා. හැමදේම ඕනි වෙනවා අපිට අන්තිම වෙද්දී. මේ නිවුස් පේපර් නම් ඉතින් ගන්න බෑ මචං. බත් වතන්න තමයි ගන්න වෙන්නේ. නිවුස් පේපර් නම් වැදගත් නෑ. හැබැයි වගේ පොඩි මේ අපිට ගේම් එක ප්ලේ කරන්න ලේසියෙන් ගන්න දේවල් තියෙනවා. මට කොහෙටද යන්නේ කියලා හිතා ගන්න බෑ. හරිද? මේකේ මොකක්ද මචං? හරි මේකටත් කෑල්ලක් එල්ලනවා. හරිද? මේක අර මේ ඕක උඩ බෝනික් එක්ක ඉන්නවා මචං. මට මීටර විදියට හරි ෆිල්ම් වල හොර ෆිල්ම් වලක් තියෙනවා මේ මොකෙන් හරි ඒ කියන්නේ කරකවුවට පස්සේ මචං මේ බෝනික්කා කැරකි ඒ කියන්නේ සින්දුවක් එක්ක කැරකෙනවා ඒ බෝනික්කා. එහෙම මොකක් හරි මේ ඔය මොකක් හරි ටොයිස් එකක් තමයි ඒක. හරිද? ඒකෙපොත් මොකක් හරි ගන්න ඇති. මේ අපිට කලින් මේක තියෙනවා නේද කාමරයක්. ඒ ටික ඇරලා බලන්න. මොකද යූස් කරන්න තිබ්බ නේද? නෑ. අපි මේක ඕපන් කරන්නේ මේක දාලා බලන්නත් බෑ මචං. ඒක මම හිතුවේ ඒකවත් දාලා මේ ඕපන් කරන්න පුළුවන් කියලා. ඒකත් නෑ මචං. තාම මොකක් හරි ගැජට් එකක් තියෙනවා. හරිද අපිට ගන්න. හරි මේකත් මොනවද තියෙන්නේ? හරි නඩයක් තියෙනවානේ. වුමන් එකක් තියෙනවා. පිරිමියත් හරි මේකෙත් තියෙනවා මචං. වෙඩි දීලා කඩන්න දා. ඕහෝ රතු පාට මොකද්ද පෙන්නනවා ඇක් ගහනවා වගේ. අම්මට සිරි මං කොහෙන්ද පාත් උනේ? බයටම තිබ්බේ ආදේ. ගමුත් මේ නට්ටයක් විතරයිනේ බම්මනේ. නෑ මොකද ගන්න නෑ මේකේ. හරි අපි සේව් දාගන්නත් ඕනේ. මේ අපි බුලට් 4ක් හදාගත්තා. හරිද? 20 ගානක් තිබ්බා ඒවා. අපිට බුලට් ඕනේ නා. බුලට් දැන් හරි බුලට් 10ක් තියෙනවා තා ෆ්‍රෙන්ඩ්ස්. මොකද්ද? හරි අර බොක්ස් එකේ මේ පොඩි ගෑනු ළමෙක් ඉන්නේ. හරිද? පොඩි බෝනික් එක්ක වගේ. අර බොක්ස් එකට හයි කරන්න තියෙන්නේ ඕක. ඒ හයි කරාට පස්සේ ඕක කැරගෙනවා. සමහර විට ඒක කැරකිලා ඒ බොක්ස් එක කැරකිලා අපිට මොනවා හරි හම්බෙන්න පුළුවන්. හරිද? මේ ඒ බොක්ස් එක කොහෙද තිබ්බේ කියලා දැන් මතක නෑ බා. හරි මේ කාමරේ නේ මට මීට හරි ෆ්‍රෙන්ඩ්ස් මේ තියෙන්නේ. ඒක අපි යූස් දෙමු. යතුරක්කම් හරි අර අපි අරින්න බලපු කාමරේ යතුරු තමයි ෆ්‍රෙන්ඩ්ස් අපිට හම්බුනේ. හරිද? අපි ඒකත් ඕපන් කරමු. හරි ෆ්‍රෙන්ඩ්ස් අපේ අදට වීඩියෝ එකත් ඉවර කරන්න වෙලාව හරි ඉක්මනට වෙලාව යනවා ෆ්‍රෙන්ඩ්ස්. මොකත් මරලෙමු. නෑනේ. නෑ ඔයි මැරෙන්නේ නෑනේ. ඔටෝ මම හිතුවේ ඉවරයි තමා කියලා. හරි මේකේ පාස්වර්ඩ් එක ඉල්ලන ෆ්‍රෙන්ඩ්ස්. ඒක ඇත්තටම මට මගහැරෙන්න ඇති. හරිද? අපි ඊළඟ වීඩියෝ එකෙන් ටික කරමු. මේකේ ලොක් එකත් ඇල්ලලා ඒ ටික කරගමු. හරි ෆ්‍රෙන්ඩ්ස් අදට අපි ගිහිල්ලා එන්න. අනිවාර්යෙන් channel එක subscribe කරන්න, like and share කරන්න. මේකේ දෙවෙනි එපිසෝඩ් එකත් එක්ක දෙවෙනි පාර්ට් එකත් එක්ක අනිවාර්යෙන් සෙට් වෙමු.